හයි ගයිස් ඉතින් මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ මේ වෙද්දි ඒ කියන්නේ 2025 2025 වෙද්දි ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන්න ඕන ඇප්ලිකේෂන්ස් වර්ග කිහිපයක් ගැන. ඉතින් අපි බේසිකලි මෙන්න මේ ඇප්ලිකේෂන් එකයි ඕනේ කියලා කියන්නේ නැහැ. නමුත් ඔයාලට මෙන්න මේ වර්ගයේ මේ විදිහේ types තියෙන ඇප්ලිකේෂන්ස් අනිවාර්යයෙන්ම ඔයාලට ඕන වෙනවා. ඔයාගේ day to day activities ලේසි කරගන්න. අපි බලමු මේ වීඩියෝට ගිහිල්ලා මොනවාද මේ ඇප්ලිකේෂන්ස් කියලා. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන පළවෙනිම එක තමයි ඔයාට කොහරි යන්න ඕන වුණාම මෙන්න මේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් Pickme Uber වගේ ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්න. මොකද හේතුව මේ විදිහේ කැටගරිස් තියෙන ඇප්ලිකේෂන් එකක් භාවිතා කරන එක ඔයාලට සෑහෙන වැදගත් වෙනවා. ඔයා ඉන්න ලොකේෂන් එකකින් පිට ඉන්න තැනකදී. සමහරක් වෙලාවට ඔයාට ඔයාගේ ඒ තැන ලැන්ග්වේජ් එක අඳුර ගන්න බෑ නම් සහ මෙන්න මේ වගේ ප්‍රශ්නකදී ඔයාට පුළුවන් මේ වගේ ඇප්ලිකේෂන් එකක් භාවිතා කරන්න. Pickme Uber වගේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න පුළුවන්. සහ ඒ වගේම ඔයාලට මෙතෙන්දී රීසනබල් ප්‍රයිසස් වලට ඔයාලට යන්න අවස්ථාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි එක්සැම්පල් එකකට ගත්තොත් Pickme එක අපි සාමාන්‍යයෙන් ටුක් ටුක් එකක් අරගෙන කොහේ හරි යන්න යද්දි අපිට පෙන්නන කොච්චර ගාණක් අපිට ඒ වෙනුවෙන් වැය කරන්න ඕනේද. ඉතින් ඒක සාමාන්‍ය affordable price එකට තමයි තියෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය ටුක් ටුක් එකට අත දාලා යන්න හැදුවොත් සමහරකට යාළුවට කැමති ගණන් කීයද ඉතින් ඔන්න ඔය වගේ අවස්ථාවකදී ඔයාගේ සිටි එකෙන් පිටදී ඉන්න සිටි එක ඇතුලේ කොහේ හරි යන්න ඕන වුණාම මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලට මෙන්න මේ වගේ Pickme වගේ Uber වගේ ඇප්ලිකේෂන් භාවිත කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක සෑහෙන ලොකු සපෝට් එකක් වෙනවා ඔයාට ඔයාගේ අවශ්‍ය day to day activities කරගන්න. දෙවෙනි කාරණය digital banking applications. ඉතින් ඔයා මේ වෙද්දිත් ඔයාගේ ෆෝන් එකේ digital banking application එකක් දාගෙන නැහැ කියලා කියන්නේ ඔයා සෑහෙන outdated. මොකද ප්‍රධානම හේතුව මේ වෙද්දි හැම බැංකුවකම මේ digital banking එක සෑහෙන්න ප්‍රොමෝට් කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉඳලා හැම bill payment එකක්ම කරන්න. ඔයාගේ හැම විදියකම තියෙන ඕනම වර්ගයක bill payment එකක් කරන්න පුළුවන්. ඔයා අදාළ බැංකුව දැන් උදාහරණයක් ගත්තාම HNB digital banking, People's Bank එකේ තියෙනවා. ඒ වගේම BOC ඒ වගේ සම්පත් මේ වගේ හැම බැංකුවකම මේ වගේ digital banking platform එකක් තියෙන applications තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ application use කරලා ඔයාට බැංකුවට යන්නේ නැතුව ඔයාට ගෙදර ඉඳලම ඔයා ඉන්න ඕන time එක ඔයාට ඕන bill payment එකක් කරන්න, ඒ වගේම ඔයාට recharge කරන්න පුළුවන්, cash transfer කරන්න පුළුවන් මේ වගේ ලොකු වැඩ ගොඩක් ඔයාගේ ගෙදර ඉඳලා ඔයාගේ ෆිංගර්ප්‍රින්ට් එකේ දොරින් ඔයාට කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඩිජිටල් බැංකින් ඇප්ලිකේෂන් එක ඔයාගේ අදාළ බැංකුවට අදාළව දාගෙන තියාගන්න ඕනේ. තුන්වෙනි කාරණය ෆිට්නස් ඇප්ලිකේෂන්ස්. ඉතින් ගොඩක් අපි මේ කාර්යබහුල වෙලාවකදී කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි හැමෝටම ෆිට්නස් කියන එක සෑහෙන වෙලාවට මිස් වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ෆිට්නස් ඇප්ලිකේෂන්ස් ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ ෆිට්නස් ඇප්ලිකේෂන්ස් ඔයාලා භාවිතා කරන්න පුළුවන්. ඒ හරහා ඔයාගේ ෆිට්නස් එක ට්‍රැක් කරගන්න. ඉතින් මෙන්න මේකත් ගොඩක් වෙලාවට වැදගත් වෙන අවස්ථාවන් තියෙනවා. ඊළඟ කාරණේ තමයි නිවුස් ඇලර්ට්ස් ගන්න තියෙන ඇප්ලිකේෂන් එක. දැන් උදාහරණයක් ගත්තම අපි හැමෝම පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකක් තමයි හෙලකුරු කියන්නේ. ඉතින් මේකේ SN කියන concept එකත් එක්ක හැම කෙනෙක්ම අප්ඩේට් කරනවා. ඉතින් අද දෙරණ වගේ ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් ලෝකෙ වෙන්න මොනවද කියන එක ගැන ඉතාමත්ම වේගෙන් අප්ඩේට් වෙන්න. ඉතින් මේකටත් ඔයාලා මේ නිවුස් ඇප්ලිකේෂන්ස් ලංකාවේ ඕන තරම් ෆ්‍රී ඇප්ලිකේෂන්ස් තියෙනවා. මේ හැම ඇප්ලිකේෂන් එකම ෆ්‍රී. ගොඩක් වෙලාවට මේ කැටගරිස් වලින් ඔයාලා paid versions දෙන්නේ නැහැ. ඉතින් paid versions තියෙනවා ගොඩක් features එකතු කරලා. නමුත් basic අවශ්‍ය දේවල් ටික අපි එකතු කරගන්න පුළුවන් මේකේ තියෙන free versions වලින්. ඉතින් ඔයාලට එන්නේ ඒකත් භාවිතා කරන්න පුළුවන්. news alerts වගේ දේවල් ගන්න අද දිරන වගේ applications ඒ වගේම හෙලකුරු වගේ platforms වලට switch වෙන්න පුළුවන් වගේ phone එකේ අනිවාර්යයෙන්ම දාගෙන තියාගන්න ඕනේ. ඊළඟ application එක තමයි shopping applications. ඉතින් ඔයාලම ගොඩක් වෙලාවට මේක භාවිතා කරන්න ඇති. සාමාන්‍යයෙන් Daraz වගේ applications තියෙනවා. ඉතින් මේ වගේ එක platforms තියෙනවා. eBay, Daraz වගේ තව මේ විදිහට Temu ඒ වගේ platforms ගණනාවක් තියෙනවා. ඉතින් මේ වගේ application එකක් ඔයාලට දාගන්න ඉන්න එකෙත් ඔයාගේ වැඩ ගොඩක් පහසු කරගන්න පුළුවන්. physically ඔයා කොහෙට හරි ගිහිල්ලා product එකක් buy කරනවට වඩා ඔයාලට ගොඩක් customer reviews උත් එක්ක ඒ වගේම ඔයාලට ගොඩක් වෙලාවට ලොකු ටයිම් එකක් ඉතුරු කරගෙන ඔයාලට මේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් online banking වගේම තමයි මේකත් සෑහෙන දෙනෙක් පාවිච්චි කරනවා. ඉතින් online shopping application එකක් ඔයා මේ විදිහට දාගන්න නැත්නම් ඉතින් ඒකත් ඔයා ගොඩක් ලොකු ටයිම් එකක් waste කරලා ඇති වගේ life එකේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ කියපු categories පහේ applications පහක් අනිවාර්යයෙන්ම ඔයාගේ phone එකේ තිබිය යුතුමයි. ඔයා 2025 මේ වෙද්දි smartphone එක භාවිතා කරනවා නම්. ඉතින් මොනවද තියෙන ඔයාලගේ තියෙන suggestions පල්ලෙන් comment එකක් කරන්න අපි ඊළඟ විදිහට ඉක්මනට හමු. ඔයාලා හැමෝටම ජය වේවා.